ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ මාතාව කොතරම් අපූර්වද? මේ මාතාවගේ ඉතා කුඩා සුත්‍ර ප්‍රාණියෙක් තමයි ඔබත් මේ මමත් මේ අපි සැමත්. ඉතින් මේ කුඩා සුත්‍ර ප්‍රාණීන් තප්පරයකට එක්කෙනෙක් දෙන්නේ විනාඩියකට 107ක් පමණ, පැයකට 6392ක්, දවසකට 1,53,424ක් පමණ මේ ලෝකයෙන් සමුගන්නවා ඒ මරණය. ඒ අතර 70%ක් පමණ දෙනා මරණයට පත්වන්නේ බෝ නොවන, බෝ වන මේ වගේ වූ රෝගයකින්. ඉතින් මේ රෝගයන් නිට්ටාවටම සුවපත් කරගන්නට අපට නොහැකි වේවි. නමුත් මේ රෝගයන් ඇතිවීම කල්යවා ගැනීමට හෝ తాවකාලිකව මැඩපවත්වා ගැනීමට හෝ ඔබට උපකාර කිරීමට මේ අපට හැකි වේ. ඉතින් රුත් ව්‍යාධව යත්වා රුචායිති රෝගා. ආයුර්වේදයේදී සඳහන් වන්නේ රෝගයක් කියන එක අන්න ඒ ආකාරයෙන්. කායික වශයෙන් හෝ වේවා, මානසික වශයෙන් හෝ වේවා යම් කෙනෙක්ට පීඩාවක්, රුචාවක් ඇති වෙනවා නම් ඒක රෝගයක් කියලා තමයි ආයුර්වේදයේදී හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ඔබේ හැම සාමාන්‍ය ආකාරයෙන් පැවතීම අපි කියනවා නිරෝගී හැමක් කියලා. නමුත් මේකේ යම් යම් ආකාරයේ ලපමත් වෙලා තියෙනවා නම්, ඉතා කුඩා බිබිලිමත් වෙලා තියෙනවා නම්, යම් ආකාරයක කැසීමක් ඇති වෙනවා නම් අපි එයත් රෝගයක් හැටියටයි හඳුන්වන්නේ. ඉතින් මේ රෝග 98ක් රෝග, 99ක් ව්‍යාධි, ඒ වගේ ලක්ෂ කෝටි ගණනක් රෝගයන් මේ කය තුල ඇති වෙනවා. මේ රෝගයන් ගැන පිළිවෙලට, පිළිම් පෙළට අපි කතා කරමු.